සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මාධව ටෙක්ටිව් YouTube channel එකේ තවත් අලුත් එපිසෝඩ් එකකට. ඔයාගේ පුංචි බිස්නස් එක ලොකු බිස්නස් එකක් බවට පත් කරගන්න පුළුවන් එක ටිප් එකක් තමයි WhatsApp business account එක. අද මම කියලා දෙන්නේ WhatsApp business account එකක් කොහොමද create කරගන්නේ කියලා. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න කියලා මතක් කරන ගමන් වැඩිය කතා නැතුව යමු අද වීඩියෝ එකට. සුපුරුදු විදියට වීඩියෝ එකෙන් එකතු වෙන මම මාධව සේනානායක. මුලින්ම කරන්න ඕන ඔයා WhatsApp business app එක download කරලා නැත්නම් ඔයාගේ store එකට ගිහිල්ලා WhatsApp business app එක download කරගන්න එක. මම දැනටමත් WhatsApp business app එක download කරලා install කරගෙන තියෙන්නේ. ඒ හින්දා මම open කරගන්නවා. හරි. මුලින්ම අපි WhatsApp business app එකේ privacy policy වලට agree and continue කරගන්න ඕනි. මම දැනටමත් මගේ නම්බර් එකක් normal WhatsApp එකේ use කරනවා. ඒ නම්බර් එකම මෙතන use කරන්නද කියලා තමයි මෙතනින් අහන්නේ. මම අලුත් නම්බර් එකක් තමයි මගේ WhatsApp business account එකට use කරන්න හදන්නේ. ඒ හින්දා use a different number කියන option එක මම select කරගන්නවා. දැන් කරන්න ඕන phone number එක මෙතෙන්ට enter කරගන්න එක. phone number එක type කරාට පස්සේ next එක touch කරගන්න. අපිට දැන් verification code එකක් එනවා. මෙතන යට තියෙනවා verify another way කියලා option එකක්. ඒක touch කරගන්න. touch කරගත්තට පස්සේ options තුනක් තියෙනවා. miss call එකකින් verify කරගන්න පුළුවන්, SMS එකකින් verify කරගන්න පුළුවන්, voice call එකකින් verify කරගන්න පුළුවන්. මම දෙවෙනි option එක විදියට receive SMS කියන option එක select කරලා continue කරගන්නවා. දැන් WhatsApp එකෙන් අපිට verification code එකක් send කරනවා. ඔයාගේ ෆෝන් එකට ආපු verification code එක මෙතෙන්ට enter කරගන්න. දැන් verify වෙනවා. මෙතන අහන්නේ අපේ contacts වලට වගේම media එකට access එක දෙන්න පුළුවන්ද කියලා. ඔයා මෙතනින් අනිවාර්යෙන් continue කියන එක select කරගන්න ඕනි. ඒක touch කරපු ගමන් මෙන්න මේ වගේ message එකක් pop up වෙනවා. allow WhatsApp business to access your contacts කියලා අහනවා. මේක අනිවාර්යෙන් allow කරන්න ඕන. ඊට පස්සේ allow WhatsApp business to access music and audio on this device කියලා අහන මේකත් අනිවාර්යෙන් allow කරගන්න ඕනි. allow WhatsApp business to access photos and videos on this device කියලා අහලා තියෙනවා. මේකේ දෙවෙනි option එක තියෙන්නේ allow all කියන එක select කරගන්න. මෙතනදි check වෙන්නේ මේ නම් එක කලින් WhatsApp servers වල backup කරලා තියෙනවද? backup කරලා තියෙනවා නම් ඒ backup එක restore කරගන්න අපේ permission එක තමයි මෙතනින් අහන්නේ. මේ නම් එක මම backup කරලා නැහැ අලුත් නම් එකක් හින්දා දැනට මම skip කරගන්නවා. හරියටම WhatsApp backup කරගන්න විදිය මේ දැන් වැටෙන card එකෙන් වාට බලන්න පුළුවන්. මම මේක skip කරගන්නවා. දැන් තියෙන්නේ ඔයාගේ business name එක මෙතන type කරගන්න. හරි type කරගත්තට පස්සේ next එක select කරන්න. මෙතන කියන්නේ select your business category. අපේ business එක මොන category එකද තියෙන්නේ කියන එක තමයි මෙතනින් අපි select කරගන්න ඕනේ. ඔයාගේ business එක අනුව ඔයාගේ category එක මෙතනින් select කරගන්න. මම other business ඒ වගේම education කියන category දෙක select කරලා next එක touch කරගන්නවා. add your business hours අපිට පුළුවන් අපේ business hours මෙතනින් select කරගන්න. option තුනක් තියෙනවා. open for selected hours කියලා තියෙනවා. always open කියලා තියෙනවා. appointments only කියලා තියෙනවා. open for selected hours එකේ මොනවද තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. අපේ business එක නැත්නම් business app එක open වෙලා තියෙන්නේ කොයි වෙලාවෙද කියලා. මෙතෙන් අපිට පුළුවන් අපේ time එක adjust කරගන්න. ඔයාගේ business එක open and close වෙන time එක මෙතනින් select කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. always open කියන එක touch කරලා ඉස්සරහට ගියාම ඔයාලට පේනවා ඇති මේ ඔක්කොම selected වෙලා තියෙනවා. ඒ වගේම පැය 24ම අපි customer ට response කරනවා. ඒ වගේම appointments only කියන option එකෙන් තියෙන්නේ Sunday කියන එක select කරොත් by appointment only කියන එක තමයි select වෙන්නේ. ඒ කියන්නේ appointment එකක් දාලා තමයි අපිව contact කරගන්න වෙන්නේ. මේ හැම දෙයකටම වඩා මම always open කියන option එක select කරගන්නවා. මෙතනින් ඔයාට පුළුවන් ඔයා කැමති option එක select කරගෙන next කරගන්න. දැන් අපිට පුළුවන් අපේ profile picture එක add කරගන්න. camera icon එක touch කරගන්න.
ඔප්ෂන්ස් තුනක් තියෙනවා. කැමරා එක තියෙනවා, ගැලරි එක තියෙනවා, use Instagram photo කියලා වෙලා තියෙනවා. අපිට පුළුවන් දැන් ෆොටෝ එකක් ගන්න කැමරා කියන ඔප්ෂන් එක ටච් කරලා නැත්නම් ගැලරි එකේ සේව් කරලා තියෙනවා නම් ෆොටෝ එකක් ගැලරි එක ටච් කරලා ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම ගැලරි එකෙන් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය පරිදි මේක කොප් කරගෙන ඩන් කරගන්න පුළුවන්. ඊට පස්සේ next කියන එක සිලෙක්ට් කරගන්න. මෙතන අපිට පුළුවන් අපේ ඇඩ්‍රස් එක වගේම වෙබ්සයිට් එකත් මෙතනට ඇඩ් කරගන්න. දැනට මම මේ ඔප්ෂන් එක ස්කිප් කරගන්නවා. මෙතන අපිට පුළුවන් අපේ බිස්නස් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක ටයිප් කරගන්න. එක්සැම්පල් එකක් විදිහට ඔයා කරන්නේ කේක් බිස්නස් එකක් නම් කස්ටමර්ට තේරෙන විදිහට, කස්ටමර් ඇට්‍රැක්ටිව් වෙන විදිහට ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඉංග්‍රීසි වලින් එන්න පුළුවන්, සිංහලෙන් එන්න පුළුවන්, දෙමළෙන් එන්න පුළුවන්. ඒ කුමන භාෂාවෙන් ටයිප් කරත් කස්ටමර් තේරෙන විදිහට ඔයාගේ බිස්නස් එක ඩිස්ක්‍රයිබ් කරලා මෙතන ටයිප් කරගන්න ඕන. දැනට මම මේ ස්ටෙප් එකත් ස්කිප් කරගන්නවා. ඊළඟට අපේ chat theme එක තමයි මෙතනින් අහලා තියෙන්නේ. මම මේ default chat theme එකම select කරලා next කරගන්නවා. ඔන්න final step එකට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් අපි WhatsApp business account එකක් create කරගත්තා. අපි බලමු මේ tools වල මොනවද තියෙන්නේ කියලා. tools වල පළවෙනිටම තියෙනවා catalog කියලා option එකක්. මේක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති ප්ලස් මාක් එකක් සහිතව තියෙනවා add new item කියලා එකක්. ඒක ටච් කරගන්න. මම එක්සැම්පල් එකක් විතර ගන්නම් කේක් බිස්නස් එක. අපි හිතමුකෝ ඔයා කරන්නේ කේක් එකක් කියලා. හරි කේක්ම වෙන්න ඕනේ නැහැ. ඔයා කරන්නේ ෂර්ට් බිස්නස් එකක් නම්, රෙදිපිලි බිස්නස් එකක් නම්, වෙනත් මොනවා හරි බිස්නස් එකක් නම් මොනවා හරි whatever කැමති දෙයක්. මම එක්සැම්පල් එකක් විතර ගන්න කේක් බිස්නස් එක. අපිට මේ කේක් බිස්නස් එකේ තියෙන ෆොටෝ එකක් හෝ ෆොටෝ කිහිපයක් හෝ වීඩියෝ එකක් මෙතන add photos and videos කියන එකෙන් ටච් කරලා අපිට add කරගන්න පුළුවන්. අපි හිතමුකෝ මෙතෙන්ට කේක් ෆොටෝ එකක් ඔය add කරා කියලා. ඒ add කරපු කේක් එකේ නම හිතන්නකෝ ස්ට්‍රෝබරි කේක්, බටර් කේක්, චොක්ලට් කේක් ආයේ නම තමයි මෙතනට ටයිප් කරගන්න ඕන item name කියන එකෙන්. දෙවෙනියට තියෙන ප්‍රයිස් එක කේක් එක ගන්න රුපියල් 1000යි නම් ඒ 1000 මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ සේල් ප්‍රයිස් එක රුපියල් 1000 කේක් එක අපි දෙනවා රුපියල් 800ට. නැත්නම් 850ට. සේල් ප්‍රයිස් එක මෙතනට අපිට ටයිප් කරගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එක. ඩිස්ක්‍රිප්ෂන් එකේ අපිට පුළුවන් ඔයා දැන් ඇඩ් කරේ බටර් කේක් එකක් කියලා හිතන්නකෝ. මේ බටර් කේක් එක හදලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මෙතන ටයිප් කරගන්න පුළුවන්. අපි කෙමිකල් ඇඩ් කරලා නැහැ. මේක සෞඛ්‍යයට හිතකර හොඳ කේක් එකක් කියන පුංචි ඩිස්ක්‍රිප්ෂන් එකක්, කස්ටමර් ඇට්‍රැක්ටිව් වෙන විදියට ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතන ටයිප් කරගන්න. හරි. ඊළඟ ඔප්ෂන් එක country of origin. ඉතින් අපිට පුළුවන් මෙතනින් ශ්‍රී ලංකා කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගෙන සේව් කරගන්න. අපි හිතමුකෝ ටෝයිස් ඉම්පෝර්ට් කරන කෙනෙක් කියලා. ටෝයි එකක් ඔයා ඉම්පෝර්ට් කරනවා. මේක දැන් ඉමේජ් එක ඔයා ඇඩ් කරේ ටෝයි එකක්. මේක ඔයා ගෙනාවේ කොහෙන්ද? ජපාන් වලින්ද? චයිනා වලින්ද? ඉන්දියා වලින්ද? ඒ country එක මෙතනින් ඇඩ් කරගන්න ඕන. ඔයා local business කරන කෙනෙක්. එක්සැම්පල් එකක් විදිහට දැන් කරේ කේක් නේ. කේක් එක ඔයා හැදුවේ ලංකාවේනේ. මෙතන සිලෙක්ට් කරගන්න. ඔයා දැන් එංගලන්තේ ඉඳලා කේක් එකක් හදලා බස්සා බිස්නස් එකක් හැදුවා නම් ඒ ඉන්න රට තමයි මෙතනින් සිලෙක්ට් කරලා සේව් කරගන්න ඕනේ. උඩ තියෙන සේව් එක ටච් කරාම අපේ කැටගරි එක සේව් වෙනවා. සේව් කරගත්තට පස්සේ අපේ කැටගරිස් මෙන්න මේ විදිහට ඉස්සරහින් එනවා. ඒ වගේම එක කැටගරි එකක් නෙමෙයි තව කැටගරි කිහිපයක් මෙන්න මේ වගේ අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට හදාගන්න ඕන ටිප් එක තමයි greeting message එක. organize your chats එකේ දෙවෙනියට තියෙන මේ greeting message එක. ඔයා Facebook එකේ දකිනවා ඇති සමහර වෙලාවට මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ඇඩ්වර්ටයිස් එකක් විතර Facebook එකේ තිබ්බහම අපි ඒක ටච් කරලා ඇතුළට ගියාම තියෙන ෆෝන් නම්බර් එකක්. ඒ ෆෝන් නම්බර් එක ටච් කරාම අපි කෙලින්ම යන්නේ WhatsApp එකකටනේ. WhatsApp එකට ගියාම ඔටෝමැටිකලි ඒ කම්පැනිෙන් අපිට මැසේජ් එකක් දීලා තියෙනවානේ. ආන් මේ මැසේජ් එක තමයි මෙතන මේ greeting message කියන්නේ. අනිවාර්යෙන්ම ඔයා WhatsApp business account එකක් හදාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා WhatsApp business account එකේ මෙන්න මේ greeting message කියන එක enable කරගන්න ඕනේ. අපිට පුළුවන් මෙතන දෙවෙනියට තියෙනවා greeting message කියලා පැන්සලක් වගේ මාක් එකක් දෙන්න. ඒක ටච් කරලා අපේ greeting message එක අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙතන ඉංග්‍රීසි වලින් ඔටෝමැටිකලි සේව් වෙලා තියෙනවා greeting message එක. අපිට පුළුවන් මේ greeting message එක වෙනුවට සිංහලෙන් අවුරන greeting message එකක් ටයිප් කරගන්න. මම දැනට මේක හොඳයි හින්දා okay කරලා තියාගන්නවා. මෙතන තියෙන තුන්වෙනි option එක select කරගන්න ඕනි. අපේ greeting message එක කාටද බලන්න පුළුවන් කාටද යවන්න ඕනේ කියන එක තමයි මෙතනින් අපි select කරගන්න ඕන. හොඳම option එක everyone කියන එක select කරගන්න එක. ඊට පස්සේ guys තියෙනවා away message කියලා. හිතන්නකෝ ඔයාගේ WhatsApp business account එකට කවුරු හරි customer කෙනෙක් වඩ message එකක් දැම්මා.
හැබැයි කස්ටමර්ට විනාඩි 10 15 තිස්සේ අපිට රිප්ලයි එක දාගන්න බැහැ. අපි මොනවා හරි වැඩ කරේ නැත්නම් ෆෝන් එක සයිලන්ට් කරලා තියෙන්නේ මොනවා හරි රීසන් එකක්. මේ අවස්ථාවේ අපි නැහැ. අපි ඉක්මනින්ම ඔයාලට රිප්ලයි එකක් දාන්නම් වගේ සිංහලෙන් ටයිප් කරලා දැම්මොත් කස්ටමර්ට ඒක ඉක්මනින්ම යනවා. ඒතර කස්ටමර් දැනගන්නවා මේ වෙලාව වෙනතුණත් කොයි වෙලාවක හරි මට මෙයා රිප්ලයි කරයි කියලා. ඒක තමයි මේ away message කියන එකෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ යට තියෙනවා manage your account කියලා එකක්. මම ඒකේ profile කියන එක select කරගන්නවා. අපි දැනටමත් අපේ profile picture එක add කරලා තියෙන්නේ. අපිට පුළුවන් account banner එකක් add කරගන්න. මෙතන තියෙනවා මේ profile icon එක උඩින් තවත් camera icon එක touch කරාට පස්සේ මම gallery එකට ගිහිල්ලා මෙන්න මේ image එක add කරගන්නවා. දැන් පේනව නේද? මගේ profile picture එකට උඩින් මගේ business name එක උඩින් enter වෙලා තියෙනවා. දැන් ඒකත් අපි upload කරගත්තනේ. මෙතන තව option එකක් තියෙනවා. මෙතන business information එක යටතේ දෙවෙනි option එකක් තියෙනවා. reserve username කියලා එකක්. ඔයා දැකලා ඇති නැත්නම් ඔයා YouTube channel එකක් කරන එක්කෙනෙක් නම් ඔයා දන්නවා ඔයාගේ channel name එකට අමතරව එකෙන් පටන් ගන්න තව user name එකක් තියෙනවා කියලා. handle name එක කියන්නේ අන්න ඒකයි. ඉතින් අපිට පුළුවන් WhatsApp business account එකකට අන්න ඒ වගේ user name එකක් type කරලා වෙන් කරගන්න. reserve user name කියන එක select කරගන්න ඕනේ. මම type කරගන්නවා මගේ business account එක. මේ නම. දැන් මේ චෙක් කරන්නේ මේ name එක කවුරු හරි රිසර්ව් කරගෙන තියනවද කියලා. මේ name එක මගේම ආවෙනික නමක් නැති මේ නම කවුරුත් පාවිච්චි කරන්න විදියක් නැහැනේ. එයාලා චෙක් කරත් අන්තිමේදී right tick එක ඇවිල්ලා තියෙනවා. ඔයා මෙතන type කරපු නම කවුරු හරි use කරනවා නම් මෙතන right mark එක වැටෙන්නේ නැහැ. හිතන්නකෝ ඔයා cake business එකක් නම් ඔයාගේ නමත් එක cake කියන නම දැම්මා කියලා. ඔයාගේ නමින් කිහිප දෙනෙක් මේ ලංකාවේ ඉන්න පුළුවන් නේ. එතකොට ඒ නම තව කෙනෙක් දානවා ඉන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් චූටි වෙනසක් 1 2 3 4 නැත්නම් ඔයාට වෙන නමක් මෙතනට එන්ටර් කරගන්න වෙනවා අනිවාර්යෙන්. මගේ නම ඕකේ වෙලා තියෙන හින්දා මම reserve කියන එක select කරගන්නවා. you reserve මාධව tech tips කියන එක ඇවිල්ලා තියෙනවා. මම done කියන එක select කරගන්නවා. ඔන්න අපි WhatsApp business account එකක් download කරලා tools වල තියෙන මොනවද කියලාත් අපි අද ඉගෙන ගත්තා. ඔයාට මේ වීඩියෝ එකේ තේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට් එකට රිප්ලයි කරනවා අනිවාර්යෙන්. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. මොකද මේ වගේ තවත් වටිනා වීඩියෝස් ඉස්සරහට මම අරගෙන එන නිසා. තවත් මේ වගේ interesting වීඩියෝකින් හම්බ වෙනකන් අදට මම sign out වෙනවා. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.